මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ iPhone 15 එක ගැන. ඉතින් 2025ට 2026ට මේ ෆෝන් එක ගැලපෙනවද කිව්වොත් ඔව් අනිවාර්යයෙන්ම සුපිරියක් තමයි 2026ට මේ iPhone 15 කියන ෆෝන් එක. ඉතින් අපි මේක පිටිපස්ස ගැන බෑක් එක ගැන කතා කරමු. මේක හොඳ මැට් ෆිනිෂ් එකක් තියෙන බෑක් එක. මේක ග්ලාස් බෑක් එකක් නෙමෙයි, ඉක්මනට ක්‍රැක් වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලට හොඳ ප්‍රොටෙක්ෂන් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් කියන්නේ Apple ඩිස්ප්ලේ එච්චර quality නෑ. Samsung ඩිස්ප්ලේ වල ඒ කියන්නේ Samsung ඩිස්ප්ලේ වල ගොඩක් quality වැඩි. මේක Apple quality තියෙනවා ඩිස්ප්ලේ එකේ. ඉතින් refresh rate 60 Hz නෙමෙයි 120 Hz high refresh rate බලාගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන 60 Hz refresh rate. මේක Apple ළඟ ලොකුම වැරද්ද. මොකෝ ඩිස්ප්ලේ එකට refresh rate එක හොඳ එකක් දුන්නා නම් මේ ෆෝන් එක ගොඩක් හොඳට sell වෙන්න තිබ්බා. ඉතින් refresh rate එක අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අපිට USB type C පහසුකම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම iPhone 14 එකට තිබ්බේ නෑ. හැබැයි 14 Pro එකට තිබ්බ Dynamic Island කියන පහසුකම. ඒක මේකට දෙන්න අමතක කරලා නෑ. මේ cool colors කිහිපයකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එක දැන්ට මාකට් එකේදී හොඳ කලර් එකක් තියෙනවා මේ ෆෝන් එක. මේක අර pink කලර් එකම පට්ටම ලස්සන green කලර් එකකුත් තියෙනවා. ඒකින්ද මේකට කලර් එක පැත්තෙන් සුපිරි. ඩිස්ප්ලේ එක ගැන nits 2000ක high brightness level එකක් තියෙනවා. මම කියවක IP68 water and dust resistant පහසුකම තියෙනවා. සාමාන්‍යයෙන් මම වීඩියෝ එකේ ප්‍රයිස් එක කතා කරන වීඩියෝ එක අන්තිම හරියනේ. ඉතින් අද චුට්ටක් කලින් කතා කරන්න හිතුණා. ඉතින් සාමාන්‍යයෙන් මේ ෆෝන් එක වල brand new seal pack box එකත් එක්ක 1,80,000 ඉඳන් 2,02,000 වෙනකම් ඒ පළතරය ඇතුළට වල iPhone 15 එක ගන්න පුළුවන්. 1,70,000ට තියෙන 15. ඉතින් පාවිච්චි කරනවපුවා නම් ඔයාලට 1.30ට 40ට වගේ ගන්න පුළුවන්. 1.30ට 40,000ට. ඒ වගේම තමයි මේක iOS 26 අනිවාර්යයෙන්ම support. ඊළඟට තව අවුරුදු ගාණක් මේකට අප්ඩේට්ස් එන්න තියෙනවා. ඒ වගේම තමයි තාම Beast chipset එකක් තියෙනවා. මේකට මේ 15 chipset එක ඒක සුපිරිය. මොකෝ ඇත්තටම මේ chipset එක ගොඩක් පවර්ෆුල්. ඉතින් මම ඔයාලට කිව්වට chipset එක quality ගැන තේරෙන්නේ නැහැ. ඔයා එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන කොච්චර හොඳද මේ chipset එක. smoothness එක application අතර මාරු වෙනකොට තියෙන smoothness එක පට්ටම වැඩි. මම කිව්වා වගේ high refresh rate එක නැහැ. ඉතින් ඔයාලා normal එකේ වැඩ ටික කරගන්නම් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක යන Apple ලගේ අර iPhones දෙකක් ලං කරාම iPhone එකේ screen එක කියන්නේ iPhone එක link වෙන පහසුකම මේකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේකේ performance ගැන කතා කරමු. ඉතින් අර මම කිව්ව chipset එක අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම ගේම් එකක් high graphic ultra graphic දාලා ගේම් එක ඕන තරම් play කරන්න පුළුවන්. බැටරි තමයි issue එකකට තියෙන්නේ. ඒක අපි අන්තිමටම කතා කරමු. ඒ වගේම තමයි මේකේ අර iOS version එකත් එක්ක යන customization එම හොඳටම තියෙනවා. ඔයා දන්න iPhone කලින් OS වල customize කරන්න තියෙන features ගොඩක් අඩුයි. ඉතින් එන්නේ iOS ලා customize කරන්න පුළුවන් විදිහේ features දෙන එක නම් මාළම හොඳයි. ඉතින් dynamic island එක ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මාළම අර pop up animation එහෙම මාළම smooth තියෙන. සමහර වෙලාවට ඒක Samsung ලා එක brand ලාත් මේක try කරනවා මේ විදිහටම කරන්න. හැබැයි තාම Apple ලාම touch කරන්න බෑ. මොකද superior තමයි. ඉතින් iPhone එකේ කැමරා එක ගැන කතා කරොත් ඉතින් කැමරා lenses දෙකයි තියෙන්නේ මේකේ නම්. අපි කැමරාවට යන්න කලින් පොඩ්ඩක් මේක තව පොඩ්ඩක් performance උයි මේකේ display එක ගැන කතා කරමු. Super Retina XDR OLED panel එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ resolution එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ resolution එකක් බලා ගන්න පුළුවන්. ඒකත් ෆෝන් එකේ තියෙන හොඳ පහසුකම. මොකද සාමාන්‍ය ෆෝන් එකේ resolution වැඩි වෙන වෙලෙන් තමයි අර PPI අගය කියලා තියෙන bits per inch කියලා. ඒ කියන්නේ අගලට තියෙන පික්සල් ගාන මේකේ හොඳ BPI අගයකුත් තියෙනවා. ඒ අගයන් ගැන ලොකුවට කියන්න යන්නේ නැහැම. මොකද කලින් වීඩියෝ වල ඒවා කිව්වට ඔයාලට අයිඩියා එකක් ගන්න අමාරුයි. මොකෝ BPI එකේ මම මේක 300ක් තියෙනවා 400ක් තියෙනවා කිව්වට ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරන්න නැතුව ඒක හිතා ගන්න අමාරුයි. සාමාන්‍ය මේකේ ගේමින් performance එහෙම මං කිව්වාගේ හොඳට තියෙනවා. ඒ කියන්නේ ගේමින් performance වල ඔයාලට ඕන ගේම් එකක් PUBG Call of Duty high graphic වලින් කිසිම issue එකක් නැතුව play කරගන්න පුළුවන්.
ඉතින් මෙච්චර වෙලා අපි ගේමින් පර්ෆෝමන්ස් ඒවා මේවා ගැන කතා කරන්නේ. දැන් මේක චුට්ටක් කැමරාව පැත්තට ගියා නම් මටත් හොඳයි කියලා හිතෙනවා. මේන්ලි 48 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. මේක ලයිඩර් ස්කෑන් එකක් නෑ. ලයිඩර් ස්කෑන් එකනේ 50. ඉතින් මේක OIS සපෝට් කරනවා කිව්වා. ඒ වගේම මේකට සෙන්සිටිව් OIS සපෝට් කරනවා. ඒ ලෙන්ස් එක චුට්ටක් ඇලේට තියෙන අන්න එකයි හේතුව. සෙන්සිටිව් OIS සපෝට් කරනවා. ඉතින් ලෙන්ස් එකේ තියෙන ඉන්න සෙන්සිටිව් OIS වලට මේක සපෝට් කරනවා. ඒ වගේම තමයි මේක ෆොටෝස් ක්වොලිටි ඩේ ලයිට් ෆොටෝස් නම් පට්ටයි සුපිරි කියන්න පුළුවන්. ඒ වගේම නයිට් ටයිම් ෆොටෝස් උත් හොඳයි. ඉතින් බැටරිය ගැන කතා කරලා මිලියම් 4000 ගණනක බැටරියක් තියෙනවා. ඉතින් Samsung ඔයාට S24 5 Ultra එකෙත් 4 Ultra එකෙත් 5000ක බැටරියක් බලා ගන්න පුළුවන්. S25 එකේ ඔයාට 4500ක බැටරිය බලා ගන්න පුළුවන්. දැන් ඒක 5000 තමයි. ඉතින් Samsung වල බැටරි ඔප්ටිමයිසේෂන් හොඳයි. ඒ වුණාට මේක බැටරිය හොඳටම මදි. ඉතින් මම මේ පෙන්න පොඩි ෆොටෝ ටිකයි වීඩියෝ ක්ලිප් ටිකයි බලලා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. iPhone 15 එක ගන්න එකයි 1,80,000ට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් YouTube වීඩියෝ ඔයා එඩිට් කරනවා නම් බජට් රේන්ජ් එකකින් නැතුව. ඒ කියන්නේ ඔයා හොඳ vlog හොඳ ලොකුවට වීඩියෝ කරන්න කෙනෙක් නම් ඔයා ලොකු channel එකක් කරන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා පොඩි channel එකක් කරන කෙනෙක් නම් මේ ගානක් ඉන්වෙස්ට් කරලා මේක ගන්නවට වැඩිය ඔයාට ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මම පල්ලේ iPhone X එකේ වගේ ඒවා වීඩියෝ දාන්න ඔයාට කෙලිම කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් X එක 11 එක X එක නම් දැන්න වැඩක් නැහැ. 11 එකට ගියා නම් හොඳටම ඇති. ඉතින් අපි ෆොටෝ ටික බලමු.